වර්තමානයේ වේගයෙන් සංවර්ධනය වන තරංගකාරී වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ තීරණාත්මක අභියෝගයකට මුහුණ දී සිටිනවා. ඒ තමයි අධ්‍යාපනය සහ රැකියාව අතර තියෙන හිඩැස පිරවීම. මේ හිඩැස පිරවීම සඳහා නිර්මාණය වුණු ඉතාමත්ම වැදගත් ඩිජිටල් වේදිකාවක් විදිහට කරියවන් ඩිජිටල් වේදිකාව හඳුන්වන්න පුළුවන්. කරියවන් ඩිජිටල් වේදිකාව ශ්‍රී ලංකාවේ සිසුන්ට වගේම රැකියා අපේක්ෂකයින්ට අවශ්‍ය වෘත්තීය මාර්ගෝපදේශනය සැලසීම, ඒ වගේම අවශ්‍ය නිවැරදි රැකියාවක් තෝරා ගැනීම සහ ඊට අදාළ වෙන කුසලතාවයන් සපයා ගැනීම සඳහාද අවශ්‍ය සහයෝගය ලබා දී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. කරියවන් ඩිජිටල් වේදිකාව ගත්තහම රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවලටද මේ කරියවන් ඩිජිටල් වේදිකාවට සම්බන්ධ වීමේ හැකියාව ලබා දී තිබෙනවා. ඒ හරහා ඔවුන්ට අවශ්‍ය නිපුණ ශ්‍රමිකයන් තමන්ගේ ආයතනවලට ලබා ගන්නත් අවස්ථාව සලසා දී තිබෙනවා. ආර්ථික වශයෙන් බලනකොට මේ කරියවන් වේදිකාව හරහා නිපුණ දක්ෂ ශ්‍රම බලකායක් නිර්මාණය කර ගැනීමේ හැකියාවත් ලබා දී තිබෙනවා. එතුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තිරසාර වීමේ මාර්ගය ආරම්භ වෙනවා. ඒ අනුව බලනකොට කරියවන් ඩිජිටල් ප්ලැට්ෆෝම් එක කියලා කියන්නේ සරල වෙබ් අඩවියක් විතරක් නෙවෙයි. පුද්ගලයෙක් විදිහට ගන්නකොට පුද්ගලයාගේ දියුණුවට වගේම රටේ ආර්ථිකයේ දියුණුවටත් විශාල දායකත්වයක් සපයන මාහැඟි සම්පතක් විදිහට මේ කරියවන් ඩෙවලොප්මන්ට් කියන අපේ ප්ලැට්ෆෝම් එක අවසාන වශයෙන් හඳුන්වන්න පුළුවන්.